වර්තමාන ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය හා විදේශීය ණය වටිනාකම මෙන් දෙගුණයක ජාතික සම්පත් සහ ආර්ථිකය LTTE සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් අතීතයේදී විනාශ කර ඇති බව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටී. අම්පාරේ පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ එලෙස රටේ ආර්ථිකයට දැවැන්ත හානියක් සිදු කළ පාර්ශවයන් අද වන විට විපක්ෂයට චෝදනා කරමින් සිටින බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා වත්මන් රජයේ සිය නොහැකියාව වසා ගැනීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ කතා කියමින් වැරැද්ද වෙනත් අය පිටට පැටවීමට උත්සාහ කරන බවද චෝදනා කර සිටී. එම ප්‍රහාරයට සම්බන්ධ අයට උදව් කළ නීතිඥයන් සිටින්නේ කුමන පක්ෂවලද යන්න සහ පරීක්ෂණ ගොනු යට ගැසුවේ කවුද යන ජනතාවට පැහැදිලි බවත් අද වන විට රජය විසින් ඔවුන්ට ඉහළ තනතුරු පිරිනමා ඇති බවද වැඩිදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටී.